ආයුබෝවන් SR යුනිවර්ස් ඔෆිෂල් නාලිකාවට ලෝක අවසානයේ මනින ඔරලෝසුව තවත් වේගයෙන් මධ්‍යම රාත්‍රිය දෙසට ගමන් කරමින් තිබෙනවා. 2026 වසරේදී සිදු කළ අලුත්ම යාවත්කාලීන කිරීමත් සමග මුළු පෘථුවියම දැන් පවතින්නේ මහා අවදානමක අද්දරයි. අපි අද කතා කරන්නේ ලෝක විනාශයේ ඔරලෝසුව හෙවත් ඩූම්ස්ඩේ ක්ලොක් එකේ අලුත්ම අනතුරු ඇඟවීම ගැනයි. 1977 දී පරමාණුක විද්‍යාඥයන් පිරිසක් විසින් ආරම්භ කළ මේ ඔරලෝසුව අද වන විට මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම දර්ශකයක් වෙලා. මේ ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අවසානයයි. දැන් අවධානය යොමු කරන්න. 2026 ජනවාරි 27 වනදා සිට මේ ඔරලෝසුවේ වේලාව සටහන් වෙන්නේ මධ්‍යම රාත්‍රියට තත්පර 85ක් 85 seconds පමණක් ඉතිරිව තිබියදී. පසුගිය වසරේ තිබුණු තත්පර 9 සීමාවත් ඉක්මවා ලෝකයේ තවත් තත්පර 5ක් මරණීය දෙසට ලං වෙලා. න්‍යෂ්ටික අවිතරංගය පාලනය කරගත නොහැකි වීම, දේශගුණික විපර්යාස නිසා ඇතිවන මහා විපත් සහ පාලනයකින් තොරව දියුණුවන කෘත්‍රිම බුද්ධිය වැනි කරුණු මේ අවදානම වැඩි කරන්න හේතු වෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න, මේක අපිව බියගැන්වීමක් නෙවෙයි. මේක අපිව අවදි කරන්න කරන බරපතල අනතුරු ඇඟවීමක්. ලෝක සාමය සහ පරිසරය සුරකීම තුලින් අපිට තවමත් පුළුවන් මේ ඔරලෝසුවේ කටුව ආපස්සට කරකවන්න. ඔරලෝසුව වේගයෙන් කැරකෙනවා. හැබැයි අපේ අනාගතය තවමත් තියෙන්නේ අපේ අත්වල. ඔයාලා මොකද හිතන්නේ? මේ තත්පර 85 සීමාවෙන් පස්සේ ලෝකයට මොකක් වෙයිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න. අපේ SR යුනිවර්ස් ඔෆිෂල් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.